ඔව් ඔයා වීඩියෝස් ක්‍රියේට් කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට හොඳ වීඩියෝයක් ක්‍රියේට් කරගන්න iPhone එකක් හරි කැමරාවක් හරි නේද ඕන? ඒක සම්පූර්ණ වැරදි. ඔයාගේ අතේ තියෙන Android phone එක මේකට හොඳටම ඇති. අපිට ලක්ෂ ගණන් දීලා ඒකට ගන්නවට වඩා මම මේ අද කියලා දෙන්න යන දේ ඔයාලට හොඳටම ඇති. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ YouTube channel එක තාම subscribe කරලා නැද්ද? ඔයා මගේ videos බලන අලුත් කෙනෙක්ද? එහෙමනම් මගේ YouTube channel එක subscribe කරලා ඒ හරියෙන් තියෙන ටික් එක ඕල් දාලා තියාගන්න. මගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට like එකකුයි comment එකකුයි යාළුවන්ට බලන්න share කරලා මට support එකක් දෙන්න අමතක කරන්න එපා යාළුවනේ. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාට මේ app එක App Store හරි Play Store එකෙන් හරි download කරගන්න බෑ. ඒ හින්දා අපි Google Chrome එකෙන් තමයි මේක download කරගන්න ඕන. එහෙනම් අපි Google Chrome එක open කරගෙන ඊට පස්සේ මේ ගැන කතා කරමු. අපි Google Chrome එක open කරගත්තාට පස්සේ search කරගන්න ඕන LMC 84 කියලා. ඊට පස්සේ search කරගත්තාට පස්සේ මේ ඔයාලට ඇවිල්ලා තියෙන පළවෙනි එක දෙන්න. ඊට පස්සේ මේ මාවට පස්සේ මෙතන මේ තියෙන LMC 84 APK download LMC 84 all Android phones 2025 කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. මේ වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එකට ගියාම මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් යටටම ගිහිල්ලා යටටම යන්න නැතුව මැදකට ගිහිල්ලා මෙතන මේ ඩවුන්ලෝඩ් කියලා තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් දෙන්න. ඊට පස්සේ වෙබ්සයිට් එකක් නැවතත් ඕපන් වෙනවා. මෙහෙම ඇඩ් එක ඕපන් වෙයි. ඊට පස්සේ ඇඩ් එකෙන් බැක් වෙන්න. ඊට පස්සේ මේ වගේ ඔයාලට ඒකෙම තවත් වෙබ්සයිට් එකක් බලන්න පුළුවන්. මේ හරිය. මේ පළවෙනි එක ඒ කියන්නේ ඔයාගේ එච්චර කැමරාව හොඳ ක්වොලිටි එක නැත්තම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟ එකත් ඒ වගේම මධ්‍යස්ථව තියෙන ෆෝන් 13 ඉඳලා 15 වෙනකන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හොඳට කැමරාව එහෙම සාමාන්‍ය කැමරාව හොඳට තියෙන කට්ටිය මේ වගේ මේ ආසාම්සුන ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ හරියෙන් R18 කියලා තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඇඩ් එයි. ඒ වලින් බෑක් වෙන්න යාළුවනේ. ඊට පස්සේ තව ආයෙත් ඇඩ් එයි. ඇඩ් ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එක වර්ගේ මෙතන නැත්නම් මේ LMC 84 R18 කියලා තියෙන APK එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අතන ගියාම එතකොට ඊට පස්සේ ක්ලික් කරාම ඩවුන්ලෝඩ් කියලා එනවා. ඇඩ් ඕපන් වෙයි යාළුවනේ. මම දැන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හින්දා මම ඒක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඇප් එකට යන්න එපා. ඊට පස්සේ ඒ වෙබ්සයිට් එකෙන් පල්ලෙහාට යන්න ඕන. ඔව් ඊට පස්සේ ඔයාලට පුළුවන් iPhone එක වගේ ෆොටෝ එකක් ඕන මේ තියෙන්නේ LMC 84 iPhone configs file කියලා. ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා සිනමැටික් වීඩියෝ කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ අවසානයේ තියෙන LMC 84 cinematic config file එක ඩවුන්ලෝඩ් කරගන්න. මම cinematic config file එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඩවුන්ලෝඩ් කරලා පස්සේ බෑක් වෙන්න. ඊට පස්සේ මම ඊට පස්සේ මේ වගේ එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. මම ඊට පස්සේ ඒකට යනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාට එලව කියලායි මම දැන් තමයි දීලා තියෙන හින්දා ඔයාලට පෙන්වන්නේ නැහැ. මේ හරියෙන්
බ්ලර් බෑලන්ස් කරගන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ iPhone config ෆයිල් එකට යන්න ඕන නම් මේ කැමරා තැන් යට තියෙන අර ෆොටෝ වීඩියෝස් දාන්නේ. ඒ කියන්නේ ෆොටෝ ගහන්නේ. අපි කොතින්ම කිව්වොත් ඒ හරියේ චුට්ටක් ඊට පල්ලෙන් ටිකක් ටච් දෙපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් පෙන්නයි. ඒ හරියෙන් ඔයාලා මාරු කරගන්න පුළුවන්. ඕන් යාළුවනේ මම ඔයාලට මේකෙනුයි normal කැමරාවෙනුයි ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ ඔයාලට පේන්නේ ඒ විදිහ තමයි. ඊට පස්සේ මම මේකේ ඇප් එකෙන් බැක් වෙනවා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා මේ වීඩියෝ එක ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාලා දාන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් මම අදට යනවා. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අපි දෙක රැඳී සිටින්න. මම කවිටෙක්.